නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං කප්පම්පි චේ අඤ්ඤම භාසමානු හීයේත කප්පෝ චිරදීඝමන්තරේ වන්නෝන කීයේත තථාගතස්සාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් බුද්ධ ගුණ දැක්වෙන ගාථාවක් මෙහෙම දේශනා කරලා තියෙනවා. මේ ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. බුද්ධෝපි බුද්ධස්සේ භණෙය්‍ය වන්නං. සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම සරුවක්ඥ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය දේශනා කරන සේක්නම් කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ මුළු ආයුෂ් කල්පේම අන් කිසිවක් නොදෙසා බුද්ධ ගුණම දේශනා කරන සේක්නම් හීයේත කප්පෝ චිරදීඝමන්තරේ දීර්ඝ කාලයක් ගැවෑමෙන් කල්පය ගෙවෙන්නේය. නකීයේත උත්මේ තථාගතස්ස තථාගතයන් වහන්සේ ගුණ වර්ණාව කවදාකවත් කියා නිම කළ නැහැ වන්නේය. කල්පයක් තිස්සේ සරුවක්ඥන් වහන්සේ නමක් සරුවක්ඥ බුද්ධ ගුණම දේශනා කරන්නේ නම් කල්පය ගෙවී යයි, බුද්ධ ගුණ ගෙවී නොයයි කියන එකයි කෙටි තේරුම. සද්ධාතිස්ස රජතුමාගේ කාලේ එක්තරා කළුවර පොහෝ දවසක කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණ සමීපයේ කළු තිමිරි ගහක් යට කළු ගල් ආසනයේ වාඩි වී ඉඳගෙන කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාවක් වදාළා. හන්දෑවි රිබස යන වෙලාවේ ආරම්භ කළ දේශනාව පසුදා උදෑසන ඉර උදාවන තුරු අතරක් නෑර දේශනා කළා. කාලකාරාම සූත්‍රය සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කොට වදාරා තිබෙන්නේ සවැත් නුවරට සමීප සාකේත නගරයේ කාලකාරාමයෙහිදී කාලක කියන සිටුවරයා විසින් කරවන ලද කාලකාරාමයේ දේශනා කළේ දේශනාවේ බුද්ධ ගුණ ගාම්භීර බුද්ධ ගුණ දැක්වෙන අතර එදා දෙසීමේදී 5 වාරයක් මහා පොළොව කම්පා වෙලා තියෙනවා. මේ දේශනාව කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ තුන්යම් රාත්‍රියේ විස්තර විවරණ සහිතව දේශනා කළා. එදා ගල්ලෙනකට වී උපෝසත සීලේ සමාදන්ව සිටි සද්ධාතිස්ස රජතුමා දේවාරාධනා ගාථා වැසූ කෙනෙහිම ධර්ම ශ්‍රවණයට බණ පිරිස වෙත ගියා. විශාල පිරිසක් සිටි නිසා පිරිස් කෙළවරට වී හිටගෙන බණ ඇසුව එළි වෙනකම්. දසුන් කෙළවරදී රජතුමා උතුරාණ ශ්‍රද්ධාවෙන් මහත් හඬින් සාදුකාර දුන්නා. රහතන් වහන්සේ දැනගත්තා රජතුමාගේ සාදුකාර හඬ. කතා කළා මහරජතුමනි එන්න. කොයි වෙලාවෙද බණ අහන්න ආවේ? අනේ ස්වාමීනි, ඔබ වහන්සේ පළමු ගාථාව සජ්ජායනා කරනකොට මං ආවා. මහරජ මේ තුන්යම් රාත්‍රියේ හිටවනක් බණ ඇසීම දුෂ්කර දෙයක් නේද? නැත ස්වාමීන් වහන්සේ, මෙහෙම දුෂ්කර දෙයක් නෑ. මේ වාගේ බුද්ධ ගුණ අසන්න ලැබෙනවා නම් එක රැයක් නෙමෙයි, මුළු ජීවිතේම උනත් මම හිතගෙන ස්වාමීනි බණ ටික අහන්නම් මට වෙහෙසක් දැනෙන්නේ නෑ. මගේ හිත සමාධිගත වුණා බුදු ගුණ අහගෙන යනකොට. ස්වාමීනි, ඔබ වහන්සේ අවකාශ ගංගාව මිහිතලයට හැරෙව්වාසේ අතරක් නෑර අති ශ්‍රේෂ්ඨ බුදු ගුණ ගංගාවක් දේශනා කළා නේද? ස්වාමීනි බුදු ගුණ තවත් ඉතුරු තියෙනවද? මහරජ මා දේශනා කළ ඊටාම ස්වල්ප ප්‍රමාණයක බුද්ධ ගුණයක්.
ස්වාමීන් උපමාවක් මහරජේ සියක් කිරියක වපසරියේ ඇති කුඹුරු යායක එක වී කරලේ ඇට සුවල්පයි. ඉතිරි වී කරල් වල වැට තව අප්‍රමාණයි. ඒ වගේ මා දෙසූ බුදුගුණ එක වී කරලක ඇට සුවල්පයක් වගේ. නොදෙසූ බුදුගුණ සියක් කිරියෙහි ඉතිරි වී කරල් වල ඇට වාගේ අප්‍රමාණයි. ස්වාමීන් තවත් උපමාවක් මහරජ දෙගඩ තලා ගලන ගංගාවකට යම් කෙනෙක් ඉදිකටු මලක් ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුල් වී පිට වී යන ජලයේ ස්වල්පයි ඉතිරි ජලය අප්‍රමාණයි. එසේ මා දෙසූ බුදුගුණ ඉදිකටු මලෙන් ඇතුල් වී පිට වී යන වතුරසේ ස්වල්ප බුදුගුණ ප්‍රමාණයක් නොදෙසූ බුදුගුණ ඉතිරි ජලයේසේ අප්‍රමාණයි. ස්වාමිනේ තව උපමාවක් මහරජ අහසේ පියාසර කරන පක්ෂියෙකුගේ පියාපතට යටවන අහස ස්වල්පයි. ඉතිරි අහස අනන්තයි. ඒ වගේ මා දෙසූ බුදුගුණ අහසේ පියාසර කරන පක්ෂියාගේ පියාපතට යටවෙන අවකාශයේ ස්වල්පයි. නොදෙසූ බුදුගුණ ඉතිරි අහසසේ අනන්තයි. ස්වාමීනි ගැළපෙන උපමාවක් කියුණා. ස්වාමීනි බුදුගුණ අනන්තයි අවකාශයේසේ ඒ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් ඔබ වහන්සේ අතරක් නෑර දේශනා කළා. මේ දේශනාව ප්‍රමාණ කළ නොහැකි තරම් ආනිසංස ඇති දේශනාවක්. මේ දේශනාවට මට වෙන ධර්ම පූජාවක් මේ අතේ නෑ ස්වාමීනි. මේ 300ක් යොදුන් වට ප්‍රමාණ ඇති ශ්‍රී ලංකාද්වීප පොළව රාජ්‍යය මේ ධර්ම දේශනාවට මම පූජා කරනවා කියලා ලංකා රාජ්‍යයෙන් පූජා කළා. පස්වෙතින් මහරහතන් වහන්සේ රජතුමාට අනුශාසනා කරලා ලංකා රාජ්‍ය පසුබාර දුන්නා. මේ වාගේ දේශනා තුලින් පැහැදිලි වෙනවා බුද්ධ ගුණ අනන්ත බව. ඒ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දණය වී තියෙනවා බුදු ගුණ පාඨයක් ඉතිපිසෝ ගාථා පාඨේ නමි. බෞද්ධයන් වශයෙන් කුඩා දරුවෝ පවා මේ ගාථා පාඨය නිතර දන්නවා කියවන. හැබැයි මේ ගාථා පාඨයේ තේරුම් අභ්‍යන්තරයට බැහැලා බැලුවොත් අනන්ත ලෝක ධාතු වල පැතිරී පවත්නා තරම් අනන්ත බුද්ධ ගුණ සම්භාර මෙහි ඇතුළත් වී තියෙන බව පැහැදිලි වෙනවා. මේ ගාථාවේ කියුණානේ කල්පයක් තිස්සේ සරුවක්ඥන් වහන්සේ නමක් වෙන කිසිවක් නොදෙසා බුදු ගුණම දේශනා කරනසේක් නම් කල්පයේ ගෙවි යනවා බුදු ගුණ ගෙවි අවසන් වන්නේ නැහැ කියලා. එතකොට එතෙන්දි සඳහන් කරන්න තියෙන වැදගත් කාරණයක්. අපවැන්නෙකු එකවරක් අරහං කියන කෙටි කාලය තුල ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් 8 වාරයක් අරහං කියන්න. 8 වාරයක් අරහං කියන්නේ නැත්නම් අපි එක වචනයක් කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 8ක් කියන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ එක වචනයක් කියන කෙටි කාලය තුල ලෝතුරා බුදුරජාණන් වහන්සේට පුළුවන් වචන 16ක් කතා කරන්න. එතකොට අපවැන්නේ එක වචනයක් කියන කෙටි කාලයේදී සරුවක්ඥන් වහන්සේට පුළුවන්කම තියෙනවා වචන 128ක් කියන්න. 16 වරක් 128යිනේ. 128 වචනයක් කියන්න පුළුවන් අපි එක වචනයක් කියන කෙටි කාලය තුල. හේතුව සරුවක්ඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් ඒ කියන්නේ සාරා සංඛේය කල්පලක්ෂයක්, සොලසා සංඛේය කල්පලක්ෂයක්, විෂයා සංඛේය කල්පලක්ෂයක් තිස්සේ පිරු වාක් සුචරිතානුභව බලයෙන් තමන් වහන්සේට පිහිටා තිබුණා අති ශ්‍රේෂ්ඨ වූ වාක් කෞසල්‍යයක්, වචන කුසලතාවක්. උන්වහන්සේගේ නාභි මණ්ඩලයේ පටන් ස්වරෝච්චාරණ ඉන්ද්‍රියන් දක්වා වාත පිත්සෙම් ආදීන් කිසිදු බාධාවක් නැහැ. සුවිසුද්ධයි ශ්වාස නාලය, ස්වර නාලය. එවැගේම ජීවහා ධාතුව දිග පුළුල් තුනේ ජීවහා ධාතුවක් නිසා ඊටාම සුවසේ දිව හසුරවන්න පුළුවන්. දෙතොල කිසි බරක් නැතුව බොහොම පහසුවෙන් විවර කරන්න වහන්න තියන්න පුළුවන්. එවාගෙම සිංහ රාජයෙකුගේ යටි හනුය වගේ හනු යුගල දෙකම හනු යුගලයේම දෙහනුවම 12ක් චන්ද්‍රරාකා ශේඛාවක් වගේ කවාකාරයි. එනිසාම දන්ත පන්තියක 20ක් 20ක් බැගින් සම 40ක් දන්තයන් පිහිටා තියෙනවා. අල්පෙනිත තුඩක් තරම්වත් සිදුරක් නැති හැටියට දන්ත පන්ති දෙක රිදී පටක් වාගේ පිහිටා තිබෙනවා. මුතු යට පෙලක් වාගේ බොහෝම සිනිඳු බොහෝම ප්‍රසන්න දන්ත පන්ති. එනිසා උන්වහන්සේට වාත පිත සම්මාදී පරිබෝධයක් නැති නිසා ස්වරනාලයේ සවිසුද්ධ නිසා
දන්තපන්තේ සුපස්සිත නිසා, දෙතල සුපස්සිත නිසා, ජීවහා ධාතුව තුනී බැවින්, දිගු බැවින්, එවැගේම මුරුදු බැවිනුත් උන්වහන්සේගේ චිත්තසංතානයෙහි ජවන ප්‍රවෘත්ති අති ශීඝ්‍ර බැවිනුත් අපවැන්නේකෝ එක වචනයක් කතා කරන කෙටි කාලය තුල වචන 128ක් දේශනා කරන්න තරම් වචී කෞශල්‍යතාවක් තියෙනවා. මෙන්න මේ විදිහේ වාක් කෞශල්‍යයක් ඇති සරුවඥන් වහන්සේට දැන් අප නම් පැයක් හමාරක් බණක් කියනකොට උගුර බැරැන්ඩි වෙනවා, වෙන වෙන අපහසුතා එනවා, දාඩිය දානවා. සරුවඥන් වහන්සේට කිසිවක් නැහැ. කවදාකවත් ශ්‍රී දේහේ දාඩිය බිඳුවක් වැටෙන්නේ නැහැ. මුළු ජීවිතේම කවදාකවත් දාඩිය බිඳුවක් නැහැ. දුවිලි බිඳුවක් ශ්‍රී ශරීරයේ ඇත මේ තවරෙන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේගේ උර බැරැන්ඩි වීමක් නැහැ. උන්වහන්සේට තාම ප්‍රසන්න වූ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්මස්වරය අෂ්ටාංග සමන්වාගතයි. විස්සට්ඨ මංජු විඤ්ඤේයෝ සවනීයෝ විසාරිනෝ බින්දු ගම්බීර නින්නාදිත්තේව මට්ටංගිකෝ සරෝ කියන මෙන්න මේ අංග 8කින් යුක්ත වූ ස්වර සම්පත්තියක් බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එකයි. බ්‍රහ්ම රාජයාගේද කතා කිරීමේදී බ්‍රහ්ම රාජාටද මේ වාතපිත සම්මාදී බාධාවක් නිසා ඔහුගේ වචනේ බොහෝම සුවිසුද්ධයි. ඊට වඩා සත සහස්‍ර ගුණෙන් සරුවඥන් වහන්සේගේ වචනේ සුවිසුද්ධ බැවින් ඒ ස්වරයට කියනවා බ්‍රහ්මස්වරය කියලා. අනිකේ සරුවඥන් වහන්සේ නිකරුණේ වචනයක් ප්‍රකාශ කරන්නේ නැහනේ. තුන් කල්යල් බලා 80න්ට ලොවේලෝ තුරාසුව සලසා දෙන වචනයක්මයි සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා උන්වහන්සේගේ වචන විලාසය අති විශිෂ්ටයි. විස්සට්ඨ කියන්නේ වචන හොඳට පිට වෙනවා. වචන හොඳින් පිට වෙනවා උන්වහන්සේගේ. මඤ්ඤු කියන්නේ බොහොම මිහිරි. වචන බොහොම මිහිරි. විඤ්ඤේයෝ කියන්නේ අහන්නන්ට හොඳට පැහැදිලි. ආන්නන්ට හොඳට වැටහෙනවා. සවනීයෝ කියන්නේ දෙසවනට බොහොම අමාවක් වගේ මිහිරි. සවනීයෝ. විසාරිනෝ කියන්නේ හොඳ හැටි උන්වහන්සේගේ උච්චාරණේ තියෙනවා. බින්දු කියන්නේ වචන සම්පින්ඩණයකුත් තියෙනවා. දැන් සමහර විට අකුරු එක අකුරක් එක තැනක තව අකුරක් එක තැනක වචන කියන්නේ හරියට ඒ වචනෙට ගැළපෙන අකුර ඒ විදිහටම සම්පින්ඩණය වෙලා කියවෙන. බින්දු ගම්බීර කියන්නේ හරියට අකුණු කොටන වෙලාවේ හෙන හඬක් වාගේ ගාම්භීර ස්වරයක් තියෙනවා. නින්නාදී කියන්නේ කුරවි කෙවිල්ලන්ගේ නාදේ වගේ. හිමාල වනාන්තරයේ කුරවි කෙවිල්ලන් මීපැණි වාගේ මිහිරි මී අඹ පැණි රස පානය කරලා යම්කිසි අඹ ගහක යට අතේ දෙගෙන නාදයක් කළා උඩ අතට ගිහින් අහනවා. ඒ තරම් මේ නාදය පැතිරෙනවා නින්නාද සහිතයි. ඒ වාගේ සරුවඥන් වහන්සේගේ වචනයේහිද නාදේ නින්නාද සහිතයි. මෙන්න මේ කියන අංග 8කින් යුක්ත වූ බ්‍රහ්මස්වරයකින් ඒ සරුවඥන් වහන්සේගේ දේශනා ස්වરૂපයේ පවතිනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරතොත් දස දහසක් වලට එක හඬින්ම ඒ දේශනාවට සවන් දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී බරණැස් නුවර සමීපයේ ඉසිපතනාරාම මිගදායේ ඉඳගෙන දේශනා කළේ. ඒ දේශනාව දස දහසක් වලට එක හඬින් ඇහුණා. අඩුපාඩුවක් නැතුව. දැන් වෙන කිනුවගේ ශබ්දය ඈතට යනකොට ඇහෙනව අඩුයිනේ. එහෙම නෑ. සක්වල දසදහසක් කෙලවර දක්වා එක හඬින්ම ඒ දේශනාවට සවන් දෙන්න පුළුවන් වුණ ඕනෑම කෙනෙකුට. ඒ නිසා නේද අසංකේයයක් පිරිස ඒ තැන්වල ඉඳගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තේ. මෙන්න මේ විදිහේ දේශනා කෞශල්‍යයක් ඇති සරුවඥන් වහන්සේද මුළු කල්පයේ මුළුල්ලෙහිම බුදුගුණම දේශනා කරතත් බුදුගුණ අවසන් වන්නේ නැහැ කියන එක මෙයින් පැහැදිලි. ඒ නිසා අපට වෙන කිසිවක් නැතත් බුද්ධ ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියලා මේක සියවර දහස්වර දසදහස්වර සිහි කරනවා නම් එයින්ද අපේ හිත සමාධි කරගන්න පුළුවන්. ඒක සත්‍යක්‍රියාවක් වශයෙන් කරන්න පුළුවන්. සර්පේ දෂ්ට කළත් බුදු ගුණ අනන්තයි කියන එක 108 වාරක් කිව්වනම් සර්පයාගේ විස බහැලා යනවා. වසවිසක් යවන නම් බුදු ගුණ අනන්තයි කියලා ඒකම කියවා ඒ වසවිස මේ ඉවත් කරන්න පුළුවන්. රෝගයක් ආබාධයක් වුණත් බුදු ගුණ අනන්තයි කියන එක කියවා ඒ රෝගයට ප්‍රතිකාර කොට සුවපත් කරන්න පුළුවන්. අමනුෂ්‍යයෙක් වුණත් අමනුෂ්‍යයෙක් ඉස්සරහටම ආවත් බුදු ගුණ අනන්තයි කියන එක කියලා ඔහු පළවා හරින්න පුළුවන්. අපණ්ඩේන සුනකයෙකුට උනත් බුදු ගුණ අනන්තයි කියන කොට සුනකයා ආපස්සට යනවා. මේ වාගේ
හෙනාඩක් උපන්න වෙලාවේ අකුණක් උපන්න වෙලාවේ බුදු ගුණ අනන්තයි සිහි කළා නම් ඒ අකුණු නිවාරණය වෙනවා. මේ වාගේ ගමනක් පිටත් වෙනකොට බුදු ගුණ අනන්තයි කියන එක බොහෝ වරක් හිතින් කියවලා පිටත් වෙනවා නම් මාර්ග අනතුරු නැතුව ගමන යනවා. මේ වාගේ අනන්ත අප්‍රමාණ ආනිසංස නෙලා ගන්නට මේ අනන්ත බුද්ධ ගුණ මාත්‍රේ සිහි කළ පමණින් පුළුවන් වෙනවා කියන එක මේ හේතු කාරණු සාධක සහිතව අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඊළඟට අපි සලකා බලමු. මේ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දණය වේ තියෙන ඉතිපිසෝ පාඨයේ තියෙනවා භගවා කියන ශ්‍රේෂ්ඨ ගුණයක්. එයි අපි මුලින්ම කියන්නේ ඉතිපිසෝ භගවා කියලානේ. මේ භගවා කියන ගුණය මුළු බුද්ධ ගුණ සම්භාරයේතම සාධාරණ වචනයක්. භගවා. මේ භගවා කියන ගුණය පිළිබඳව සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ඊටාම විසිතුරු දේශනාවක් මහා නිද්දේශ පාළියේ දේශනා කළා තියෙනවා. ඒ කරුණු ටිකක් අපි මෙතෙන් ඉදිරිපත් කරනවා. මොකද අපට බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර අන් පිහිටක් ලෝකේ කොහෙවත්ම නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ පිහිට යම් තාක් අපි ලබා ගන්නවා නම් බුදුගුණ අපි දැනගෙන තියෙන්නට ඕනේ. බුදුගුණ දන්නා පමණට අපට සරුවක්ඥන් වහන්සේ පිළිබඳව ගෞරවය, භක්තිය, විශ්වාසය පිහිටන නිසා ඒ සරුවක්ඥන් වහන්සේගේ පිහිටෙන් අපේ දෙලව දියුණුවක් නිවන් ගමන සුවසේ සාදා ගන්නට පුළුවන් වෙනවා. භාවනාවක් කරන යෝගාවචරයෙක් වුණත් යමන්ට යම් කිසි වැරදීමක් ආවා නම් බියක් ඇති ගැනීමක් හරි අපහසුතාවක් ආවා නම් බුදුගුණ සිහිකළ පමණින් ඒ කොම දුර වෙලා මාර්ගයේ භාවනා මාර්ගය යථා තත්වයෙන් ගමන් කරන්න පුළුවන්. පසුගිය කාලේ ඊට අවුරුදු 50කට වගේ ඉස්සර දැනට කුඩුම්බිගල කියන ආරණ්‍ය සේනාසනේ දැනටත් ඒකේ තියෙන මහ වනාන්තරයේ යාලබේ භූමියට අයිති බෞද්ධ නොවන අබෞද්ධ කතෝලික උපාසකයෙක් වනාන්තරයට වෙලා ජීවත් වුණා. එකලා සුමානිකට වරක් පමණ පානම කියන ගම්මානෙට ඇවිල්ලා හාල් පොල් ආදී අරගෙන යනවා. කැලෑමේ අලමුල් පලාපල නෙලාගෙන කමින් ජීවත් වෙනවා. එක දවසක් මොහොත නිින්දෙන් හීනෙන් කියලා තේනවා මේ ඉතිපිසෝ ගාථා නිතර කියවන්න කියලා. ඉතිපිසෝ ගාථා ඔහු දන්නවා. නමුත් බෞද්ධයෙක් නොවන නිසා ඒක අගය කෙරුවේ නෑ. මේක බුද්ධ ගුණයක් නේ මොනවටද මට කියලා ඒක හිතෙන් භාවිතා කරේ නැතුව හිටියා. නමුත් එදාම හැන්දෑවේ මෙතුමා පාරේ කැලෑවේ කැලෑ පාරක යනකොට දොළ පාරකින් බහින තැන දැවැන්ත වලහෙක් හරියට ඉස්සරහට මූණට මූණ හම්බ වුණා. මෝට පැන ගන්නත් බෑ වලහට ආපස්සට යන්නත් බෑ. හරියට මූණට ආවා. එකපාරටම සිහිනින් කියපු ඉතිපිසෝ ගාථාව හයියෙන් කිව්වා. කියනකොට වලසා විදුලියක් මෙන් ආපස්සට පැනලා යන්න ගියා. එදා පටන් ඔහු හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථාම කියවන්න පටන් ගත්ත පමණක් නෙමෙයි. ඒ හේතුවෙන්ම ඔහු කතෝලික ආගමත් හැද දාලා සැබෑ බෞද්ධ උපාසකයෙක් බවට පත් වුණා. පසු කාලයක ඒ සේනාසනේ වටිනා ආරණ්‍ය සේනාසනයක් ඒ කාලයේදී අනගාരിക තාඹුගල අනගාരികතුමා ගෙන්නලා එතුමාට පැවරුවා. පසු කාලයක තාඹුගල ආනන්ද සිරි නමින් එතුමා පැවිදි වෙලා හිටියානේ. අන්න ඒ වාගේ අබෞද්ධයන්ට පවා බුදු ගුණයෙන් ලැබෙන පිහිට අසීමිතයි. ඒ බුදු ගුණයෙන් ලැබිච්ච පිහිට අසීමිත බව නොයේ කතා ප්‍රවෘත්ති වලින් අපට සඳහන් කරගන්න දැනගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව අපි එයින් සෑහීමකටපත් වෙන අතරතේ අපි සලකා බලමු භගවා කියන ගුණෙහි තියෙන ආනිසංසය නැත්නම් අර්ථ සම්පත්තිය. අපේ යෝගාශ්‍රම සංස්ථාවේ සෑම දවසේම සන්ධ්‍යාවේ වන්දනාවක් කරද්දී මේ නවආරාදී බුදු ගුණ ගැන විශේෂ වන්දනාවක් තියෙනවා. ඒ වන්දනා මෙහිම ගාථාවක් අපි භාවිතා කරනවා. භාග්‍යවා භංගවා යුත්තෝ භගේහි ච විභත්තවා භවේසු වන්ත ගමනෝ භගවා නාමතේ නමෝ. මේ ගාථාවේ තියෙනවා තේරුම් 6ක්. ඒ සරුවක්ඥන් වහන්සේ භාග්‍යවන්ත බැවින් භගවා නම් වනසේක. භග්ගවා ක්ලේශයන් භග්න කළ බැවින් භගවා නම් වනසේ. භගේහි යුක්තෝ භාග්‍ය ධර්ම 6කින් යුක්ත බැවින් භගවා නම් වනසේ. විභත්තවා සද්ධර්මයේ බෙද බෙදා දෙසූ බැවින් භගවා නම් වනසේ. භත්තවා සේවනය කළ යුතු උත්තරී මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ නිසා භගවා නම් වනසේ. වන්ත ගමනෝ භව ගමන් අවසන් කළ බැවින් භගවා නම් වනසේක. මේ කරුණු 6ක් තියෙනවා.
භාග්‍ය සම්පන්න බැවින්ද, කෙලෙසුම් භග්න කළ බැවින්ද, භාග්‍ය ගුණ 6කින් යුක්ත බැවින්ද, ධර්මයේ බෙදා දෙසූ බැවින්ද, භජනීය කටයුතු ධර්මයන් භජනය කළ බැවින්ද, භව ගමන වැමෑරූ බැවින්ද භගවානං වනසේක. මේ තේරුම් 6 තවත් දුරට විස්තර වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා කියලා. භගවාතී ගාරවාදි වචනමේ තම් බුද්ධානම් භගවන්තානම් අපිච භග්ගරාගෝති භගවා භග්ග දෝසෝති භගවා භග්ග මෝහෝති භගවා භග්ගමානෝති භගවා භග්ග දිට්ඨීති භගවා භග්ග කණ්ඨකෝති භගවා භග්ග කිලේසෝති භගවා භජි විභජි ධම්ම පටිවිභජි ධම්ම රතනන්ති භගවා භවානං අන්ත කරෝති භගවා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝති භගවා භාගීවා භගවා භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානීති භගවා භාගීවා භගවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය භේසජ්ජ පරික්ඛාරානන්ති භගවා භාගීවා භගවා අත්තරසස ධම්මරසස විමුක්ති රසස ආදි සීලස ආදි චිත්තස ආදි පඤ්ඤායාති භගවා භාගීවා භගවා චතුන්නං ඥානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුකුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තීනං අසුභ සමාපත්තිය ආනාපාන සති සමාදිස්සාති භගවා භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පදානානං චතුන්නං ඉද්ධිපාදානං පංචන්නං ඉන්ද්‍රියාණං පංචන්නං බලානං සත්තන්නං බොජ්ජංගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගාසි භගවා භාගීවා භගවා දසන්නං තථාගත බලානං චතුන්නං වේසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං බුද්ධ ධම්මානං ඡන්නං අභිඥානන්ති භගවා භගවා තේනේ තන්නාමං මාතරා කතන්න පිතරා කතන්න භාතරා කතන්න භගිනියා කතන්න ඥාදිසාලෝ හිතේ කතන්න මිත්තා මච්චේ කතන්න සමන බ්‍රාහ්මණී කතන්න දේවතායි කතං හිමුක්ඛන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ ආසබ්බඤ්ඤත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤති යදිදං භගවාති. මේ දීර්ඝ වර්ණාවක් දීර්ඝ දේශනාවක් මේවා කටපාඩම් කරගන්න තරම් වටිනාම බුද්ධ ගුණ සම්භාර මානිද්දේශ පාළියේ මේක තියෙනවා. මේකේ තේරුම මෙහිමයි. භගවාති ගාරවාදී වචනේ මේතම් බුද්ධානම් භගවන්තානම්. භගවා කියන්නේ සරුවක්ඥ බුදුරජාණන් වහන්සේලාට ගෞරව නාමයක්. මේ භගවා කියන වචනේ ගෞරව නාමයක්. අපිච භග්ගරාගෝති භගවා. එසේ නැතත් සරුවක්ඥන් වහන්සේ කෙලෙස් මේ රාගයේ භග්න කළ බැරි බින්ද බැරි භගවානං වනසේ. භග්ග දෝසෝති භගවා. දේශය බින්ද බැරින් භගවානං වනසේ. භග්ග මෝහෝති භගවා. මෝහය බින්දලෝ බැරින් භගවානං වනසේ. භග්ග මානෝති භගවා. මාන්නේ බින්දලෝ බැරින් භගවානං වනසේ. භග්ග දිට්ඨීති භගවා. දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියේ බින්දලෝ බැරින් භගවානං වනසේ. භග්ග කණ්ඨකෝති භගවා. කෙලෙස් කටු බින්දලෝ බැවින් භගවානං වනසේ. භග්ග කිලේශෝති භගවා. 1500ක් ක්ලේශයන් බින්දලෝ බැවින්ද භගවානං වනසේ. භජි විභජි පටිවිභජි ධම්ම රතනන්ති භගවා. ධර්ම රත්නය භජනය කළා විභජනය කළා හාත්පසින් බෙද බෙදා දෙසූ බැවින්ද භගවානං වනසේ. භවානං අන්ත කරෝති භගවා. කාම භව, රූප භව, අරූප භව ආදී සියලු භවයන් කෙලවර කළ බැවින්ද භගවානං වනසේ. භාවිත කායෝ, භාවිත සීලෝ, භාවිත චිත්තෝ, භාවිත පඤ්ඤෝති භගවා. කාය භාවනාවක්, සීල භාවනාවක්, චිත්ත භාවනාවක්, ප්‍රඥා භාවනාවක් වැඩූ බැවින්ද භගවානං වනසේ. භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජන වාතානි මනුස්සරාසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පාණති භගවා. ඒ කියන්නේ ආරණ්‍ය සේනාසන, ප්‍රාන්ත සේනාසන,
මිනිසයන්ගේ හඬක් නැති, මිනිසයන්ගේ හැසිරීමක් නැති, මිනිසයන්ගේ කතා බහක් ආශ්‍රයයක් නැති, නිශ්ශබ්දතාවයෙන් පිරිපුන්නා වුණා වූ සමථ විපස්සනා භාවනා වඩන්න සුදුසු වූ, ධ්‍යාන අභිඥා වඩන්න සුදුසු වූ, මාර්ගඵල ලබන්න සුදුසු වූ ප්‍රාන්ත සේනාසන විවේක සේනාසන භජනය කළ නිසාද භගවානං වනසේක. භාගීවා භගවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ භේසජ්ජ පරික්ඛාරානන්ති භගවා. චීවරද ප්‍රණීත චීවර, ප්‍රණීත පිණ්ඩපාත, ප්‍රණීත සේනාසන, ප්‍රණීත ගිලාන ප්‍රත්‍ය භේසජ්ජ පරිස්කාරයන් ලබන්ඩ භාග්‍යවන්ත බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා අත්ත රසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස අදිශීලස්ස අදිචිත්තස්ස අදි පඤ්ඤායාති භගවා. ඒ සරුවක්ඥන් වහන්සේ අර්ථ රසයේ ලාභී බැවින්ද, ධර්ම රසයේ ලාභී බැවින්ද, විමුක්ති රසයේ ලාභී බැවින්ද, අදිචිත්ත ලාභී බැවින්ද, එවාගෙම අදිශීල ලාභී බැවින්ද, අදිචිත්ත ලාභී බැවින්ද, අදි ප්‍රඥා ලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා චතුන්නං ඥානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා. ඒ සරුවක්ඥන් වහන්සේ රූපාවචර ධ්‍යාන 4 ලැබූ බැවින්ද, බ්‍රහ්ම විහාර ධ්‍යාන 4 ලැබූ බැවින්ද, අරූප සමාපatti 4 ලැබූ බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුකුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා. අෂ්ඨ විමෝක්ෂ කියන ධ්‍යානලාභී බැවින්ද, අෂ්ඨ අභිභායතන කියන ධ්‍යානලාභී බැවින්ද, නව අනුපූර විහාර සමාපatti කියන ධ්‍යාන සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තේන ආනාපාන සති සමාධිස්ස අසුභ සමාපත්තියාති භගවා. දස සංඥා භාවනාලාභී බැවින්ද භගවානං වනසේක. දස කසින සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. දස අසුභ සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. ආනාපාන සති සමාධිලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානානං සතර සතිපට්ඨානලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං සම්මප්පදානානං සතර සම්‍යක්පදානලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං ඉද්ධිපාදානං සතරක් වූ ඉරිදිපාදයන් ලාභී බැවින්ද භගවානං වනසේක. පංචන්නං ඉන්ද්‍රියාණං පංච ඉන්ද්‍රිය ධර්මයන් ලාභී බැවින්ද භගවානං වනසේක. පංචන්නං බලාණං පංච බල ධර්මයන් ලාභී බැවින්ද භගවානං වනසේක. සත්තන්නං බොජ්ජංගාණං සත්ත බොජ්ජංග ලාභී බැවින්ද භගවානං වනසේක. අරියස අෂ්ටාංගිකස්ස මග්ගස්සාති භගවා ආර්ය අෂ්ටාංගික මාර්ගලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා දසන්නං තථාගත බල ඥානානං තථාගත ඥාන බල 10ක් ලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං වේසාරජ්ජානං විසරද ඥාන 4ක් ලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං පටිසම්භිදානං ප්‍රතිසම්භිදා ඥාන 4 ලාභී බැවින්ද භගවානං වනසේක. චන්නං බුද්ධ ධම්මානං බුද්ධ ධර්ම 6ක් ලාභී බැවින්ද භගවානං වනසේක. චන්නං අභිඥානං අභිඥා 6ක් ලාභී බැවින්ද භගවානං වනසේක. භගවාති නේතං නාමං මාතරා කතං භගවා කියන මේ නම මහා මායා මෞබිසුන් වාසයේ තබූ නමක් නොව. න පිතරා කතං සුදවුන් මහරජතුමාණන් තබූ නමක් නොව. න භාතරා කතං නන්ද ආනන්දාදී සහෝදර කෙනෙක් තබූ නමක් නොව. න භගිනියා කතං රූපනන්දා ජනපද කල්යාණී ආදී සහෝදරී කෙනෙක් තබූ නමක් නොව. න ඥාති සාලෝහිකේ කතං මව්පස ඥාතීන් විසින් පියපස ඥාතීන් විසින් තබූ නමක් නොව. න මිත්තා මච්චේ කතං හිතමිතුරන් තබූ නමක් නොව. න සමන බ්‍රාහ්මණේ කතං ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක් නොව. න දේවතායි කතං දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදීන් තබූ නමක් නොව. විමුක්ඛන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහ සම්බන්්‍යත ඥානස පටිලාභා සච්චිකා පඤ්ඤති. සරුවක්ඥන් වහන්සේ බොමැඩාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කොට යම් අලුයම් කාලයකදී දසදහසක් වල කම්පා වෙද්දී
සතර මඟ ඵල පිළිවෙලින් ගොස් අරිහත් ඵලයටපත් වූසේක් නම් ඒ විමෝක්ෂාන්ත කියන අරිහත් ඵලයටපත් වෙනකොටම මේ උතුම් භගවා කියන ගුණ නාමයේ පිහිටියා කියන එකයි මේ ගාථාවේ සූත්‍ර පාඨේ තේරුම. දැන් මේ කරුණු රාශියෙන් අපට පැහැදිලි වෙනවා භගවා කියන මේ අකුරු තුනේ මොන තරම් ගැඹුරු තේරුම් පෙළක් තියෙනවද? මේ වගේ තමයි එක එක ගුණයක් අරහං ගුණය ගත්තත් එහෙම සම්මා සම්බුද්ධෝ ගුණය ගත්තත් එහෙම නව මහා ගුණේ එක එකක් ගුණයක් පාසා බැලුවාම අර්ථ රසයෙන් ධර්ම රසයෙන් ගාම්භීරත්වයට පත් වී තියෙනවා බුද්ධ ගුණ. මේවා අපි එකින් එකට වටහා ගන්නවා නම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කොයි විදිහේ ශාස්ත්‍රුන් වහන්සේ නමකටදෝ කියලා බලවත් ප්‍රසාදය ඇති වෙනවා. ගමනක් යන්න පිටත් වෙන්න ඉස්සර අපි බුදු ගුණ ආවර්ජනා කළ ගමන පිටත් වෙන්නට ඕනේ. උදේ අවදි වෙනකොටම වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණ ආවර්ජනා කරගෙන හිතේ අවදි වෙන්නට ඕනේ. නිදා ගන්නකොට වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණ ආවර්ජනා කරගෙන නිදා ගන්නට ඕනේ. වැඩක් පටන් ගන්නකොට වෙන කිසිවක දෙයකට වඩා පළමුවෙන් බුද්ධ ගුණ ආවර්ජනා කරලා ඒ වැඩ පටන් ගන්නට ඕනේ. මේ විදිහට තමන්ගේ මුළු දවසේ සෑම කටයුත්තකදීම යටත් පිළිසෙන් බත් පිටක් අනුභව කරනකොටත් බුදු ගුණ සිහි කරගෙන බත් පිට අනුභව කරන්න ඕනේ. වතුර ටිකක් පැම්පහසු වෙනකොටත් බුදු ගුණ සිහි කරගෙන පැම්පහසු වෙන්න ඕනේ. මේ වාගේ දාස පුරා සෑම කටයුත්තකදීම අපට බුදු ගුණ සිහි කරගෙන බුදු ගුණ සිහියෙන් කටයුතු කරන්න ලැබෙනවා නම් අපේ හෘදේ సంతානෙහි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා හා සමානව අපට දැනෙන්න පුළුවන්. එවාගේ මේ බුදු ගුණ ආවර්ජනා කරගෙන කටයුතු කරන්නාගේ సంతානෙහි හැම විටම බිය තැති ගැනීම සංසිඳෙනවා. ප්‍රීති සෝමනස්ස බහුල වෙනවා. හැම විටම ප්‍රීතියෙන් සෝමනසින් ඉන්න කෙනෙක් වෙනවා. දුක් දුම්නස් ඉවසන්නේක් බාටපත් වෙනවා. බිය තැති ගැනීම නැති කෙනෙක් වාගේ දුක් දුම්නස් නැති කෙනෙක් හා ඉවසන සමත් කෙනෙක් බාටපත් වෙනවා. එවාගෙම තමන්ගේ සිතේ හරියට සරුවක්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ ධාතු කරඬුවක් වගේ තමන්ගේ సంతානය පූජනීයත්වයටපත් වෙනවා. ඒ වගේම මොනවා හරි පාපයක් කරන්න කරුණක් ඉදිරිපත් වුණා නම් මෙන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්න වගේ හිතට මැවී පෙනී ගිහින් ඒ පාපයෙන් වළකිනවා. සමාහට බුදුබා පතන්න පවා හිත නැමෙනවා. ඒ වගේම භාවනා වඩන්න ගියා නම් ඊටාම සාර්ථකව භාවනා කරගන්න පුළුවන් වෙනවා. සීලයක් රකින්න ගියත් ඊටාම සාර්ථකව සීලය රැකගන්න පුළුවන් වෙනවා. බුදු ගුණ ආවර්ජනා කරමින් ගොවිතැනක් කළා නම් ශාස්ත්‍රීය අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙනවා. කුඩා දරුවන් අදන දෙමව්පියෝ බුදු ගුණ ආවර්ජනා කරමින් දරුවන්ගේ වත් පිළිවෙත් කරනවා නම් ඒ දරුවෝ නිරෝගී බවටපත් වෙලා යහතින් ජීවත් වෙනවා. මේ වාගේ හැම කටයුත්තකදීම අපි බුදු ගුණ ඉස්සරහට ගන්නට ඕනේ. මේ බුදු ගුණ භාවනාව ඊටාම වැදගත් වෙන. දැන් මේ එක ගුණයක් අරගෙන ඒ ගුණයම නැවත 10000 වර සිහි කර හිටියත් එයින් බුදු ගුණ භාවනාවක් වැඩෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද? අපි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න දිනක වේළුවනාරාමේ සිද්ධියක්. ඒ කියන්නේ වේළුවනාරාමයේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වැඩ ඉන්න කාලයේ විහාරස්ථාන 18ක් ඒ රජගහනුවර සමීපයේ ඇති වුණා. වික්ෂුන් වහන්සේලා දහස් ගණන් වැඩ හිටියා. එක්තරා වීතියක සෙල්ලම් කරන වයසේ දරු දෙන්නේ එක දරුවෙක් බෞද්ධයෙක් එක දරුවෙක් අබෞද්ධයෙක්. මේ දරු දෙන්නා සෙල්ලමට කැට ගහන ක්‍රීඩා පුරුදු කරගෙන හිටියා. ඉතින් මේ දෙන්නා විනෝදෙන් කැට ගහන වෙලාවේ කැට ක්‍රීඩා කරන වෙලාවේ බෞද්ධ ළමයා නිතරම නමෝ බුද්දස්ස කියලා කැටේ වීසි කරන්නේ. හැම වෙලාවෙම මේ දරුවා දිනනවා. අනිත් දරුවා කියන්නේ නමෝ අරහන්තානම්. එයාට අදහන්නේ නිගණ්ඨනාත පුත්‍රයන් වැනි රහත් කෙනෙක්නේ. නමෝ අරහන්තානම් කියලා කැටේ වීසි කරනකොට පරදිනවා. පසුව මේ අබෞද්ධ ළමයාත් හිතුවා මාත් මේක පාඩම් කරගන්න ඕනේ කියලා නමෝ බුද්දස්ස කියන එකෙන්ම කැටේ වීසි කරනවා. දැන් දෙන්නටම සමානව ජය පරාජය ලැබෙනවා. මේ අබෞද්ධ ළමයා හරියම දුප්පත්. ඒ දරුවාගේ දෙමව්පියෝ ජීවත් වන්නේ දර විකුණලා. ඉතින් මේ දරුවයි පියයි කරත්ති බැඳගෙන ගියා නගරෙන් පිටට සොහොන් පිට්ටනියත් පහු කරගෙන කැලෑවේ දර කපාගෙන ඉන්නේ. ඉතින් උදේ ගියපු ගමන හරකුන් දෙන්න කෑමට ලිහලා දාලා දර කැපලා කරත්තෙට පැටවුවා. ඉතින් හැන්දෑ වෙනකම් මේ වැඩේ කළා හවස කරත්ති බැඳගෙන ඉන්න ඉතින් ගොනුන් දෙන්න හොයාගන්න එපාය. ඒ දරුවාට කිව්වා මං එනකම් කරත්ත ළඟ ඉන්න දරුව මම ගොනුන් දෙන්න හොයාගෙන එන්නම් කියලා අඩිපාර දිගේ ගියා.
වෙනත් ගවයන් එක මේ ගොනුන් දෙන්න නගරෙටම ගිහිල්ලා. ඉතින් අඩිපාර දිගේ ගිහිල්ලා බලාන ගොනුන් දෙන්න හොයාගෙන ඉන්න හදනකොට මෙන්න නගර ద్వාරය වහලා. දැන් පිට වෙන්න බෑ නගරෙට කොටු වුණා. දරුවා අතර මං වුණා අර සොහොන් පිට්ටනියේ සමීපයේ වනාන්තරේ. ඉතින් දැන් හැන්දෑ වේගන යනකොට මේ දරුවාට බඩගින්නයි පිපාසයි බීතියයි ඔක්කොම. ඇඳිලි වැටියගෙනට කියන්න කරන්න දෙයක් නැහැ. ඇහෙන්න පේන කෙනෙක් නැහැ. අර කරත්තේ යටට වී නිදාගත්ත ගෝණියට යට මේ ගෝණිය තියෙනවානේ කරත්තයට බඩු දාගන්න. මේකට වෙලා වකුටු වෙලා නිදාගත්තා. හැබැයි සීතලයි මෙහෙම් බයයි ඉඳ හිට නිින්දත් යනවා ඉත හිට අවදිත් වෙනවා නිකම් බීතියෙන් හිටියා. ඉතින් පියාට ගෙදර නිින්දක් නැහැ. අයි දරුවා අනාථයිනේ දැන් මේ මහා සොහොන් පිට්ටනියක් සමීපයේ මොන අනතුරු වෙයි දන්නේ නැහැ. නපුරු සතුන් ඉන්නවා නපුරු අමනුෂ්‍යෝ ඉන්නවා. ඒ මිනිසයා ගෙදරට කොටු වෙලා එළි වෙනකන් අවදියෙන් දුකෙන් හිටියා. ඔය අතරත රාත්‍රී මැදියම් කාලේ ගොදුරු සයාගෙනව අමනුෂ්‍යෝ දෙන්නේ එයින් එක අමනුෂ්‍යයෙක් සම්මාදිට්ඨිකයි පස්පව් කරන්නේ නැහැ. එක අමනුෂ්‍යයෙක් මිත්‍යා දෘෂ්ටිකයි නපුරුයි. මේ නපුරු මිත්‍යා දෘෂ්ටි අමනුෂ්‍යයා අර අනිත් එක්කෙනාට කිව්වා අද නම් රස්නේ පිටින් ගොදුරක් තියෙනවා. කිව්වා එහෙම අල්ලන්න යන්න හේම්පා. ඒ දරුවා සමාට බුදු ගුණ දාන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් අත තියන්න එපා. එන්න අපි වෙන ගොදුරක් හොයාගෙන යන් කියලා අඬගහගෙන ගියා. නමුත් මේ බෞද්ධ අමනුෂ්‍යයාට නොපෙනෙන්න අර අබෞද්ධ නපුරු දුර්දාන්ත අමනුෂ්‍යයාගෙන් දරුවාගේ කකුල ඇල්ලුවා. ඉතින් අඩනින්ද වගේ හිටියේ මේ දරුවෝ එකපාරටම අර සෙල්ලමට පුරුදු කරපු නමෝ බුද්දස්ස කියන වචනේ කිව්වා. ඒක එකතර යන්නේ බොහෝ වාරයක් කියවෙන්නේ නැති. නමෝ බුද්දස්ස කියලා බයෙන් ඉන්නේ. මේ කියනකොටම බුද්ධ කියන මේ වචනේ නිසා අමනුෂ්‍යයා තිගැස්සලා වීසි වෙලා බියටපත් වෙලා දඟල මේ වෙවුලන්න ගත්තා. මේක දැක්ක අනිත් එක්කෙන. දැකලා කිව්වා මේ නිසා තමයි මම අල්ලන්න එපා කිව්වේ. මේ දරුවා බුදු ගුණ දන්න දරුවෙක්. දැන් ඉතින් මේ වරදට දඬුවම් විඳින්න ඕන. නැත්නම් වෛශ්‍රණ දිව රාජයාගෙන් නෝරදවාම දඬුවම් තමුන්ට ලැබෙනවා. නිසා වහාම මේ දරුවා රැක ගන්නට ඕනේ. මේ දරුවාට ආරක්ෂා සලසන්න ඕනේ කියලා දෙන්නම මව්පිය වෙස්ෙන් මැවී පෙනී ගියා. මව්පිය වෙස්ෙන් ඉස්සරහට ආවා. දැන් ඉතින් දරුවාගේ බයක් නෑ අම්මා තාත්තා ආවනේ. ඉතින් අර වරද කරපු අමනුෂ්‍යයාට කිව්වා ගිහින් රජුරුවන් මේ වඩන හන්තලියේටම රාජභෝජන ගේන්න කියලා. කෑම. ඉතින් අමනුෂ්‍යයාට අහසින් යන්න පුළුවන්නේ. රජුරුවන්ගේ රාත්‍රියේහි ඉතිරි ආහාර තිබුණා. ඒ රන්තලියට රාජභෝජන බෙදාගෙන ගෙනල්ලා මේ දරුවාට කැවුවා මව්පියන්ගේ හැටියට. ඉතින් මේ දරුවා ආහාර ගත්තා. ආහාර නිදාගත්තා. එළි වෙනකම් මේ අමනුෂ්‍යෝ දෙන්න ගියේ නෑ වෙන උවදුරක් නොවෙනු පිණිස ආරක්ෂා කරන නීතිය. හැබැයි මේ රන්තලියේ පිටපැත්තේ අකුරු පෙළක් ලිව්වා මේ සිද්ධිය රජුරවන්ට පෙනේවා කියලා. උදේ එළිය වැටෙනකම් මේ දෙන්න ඉඳලා ඉතින් අතුරුදහන් වෙලා ගියා. එළිය වැටෙනම් පස්සේ දරුවාට බයක් නැහෙනි. ඔය අතරේ තින් නගරද්්වාරයේ අරිනකන් ගේට්ටුව ළඟටම වෙලා හිටියේ පියතුමා. දොර අරපු ගමන් ඉතින් ගොනුන් දෙන්නත් අරගෙන ආවා මේ කරත් තිනතන සොයාගෙන. හැබැයි සැකෙන් බයෙන් ආවේ. දරුවාට මොනවා වෙලා ඇද්දෝ කියලා. නමුත් මෙන්න තාත්තා එනකොට පුතා ඉස්සරහට ඇවිල්ලා hina වෙලා පිළිගත්තා. ඉතින් ඒ පියාට පුදුම සැනසෙල්ල. ඉතින් ආව කොහොමද දරුවා ඊයේ රාත්‍රියේ නිදාගත්තද මොකුත් බයක් එහෙම නැද්ද? ඇයි තාත්තා යම්මයි මට ඇවිල්ලා කෑම දුන්නානේ. මං දන්නේ එච්චරයි. මං උතර නිදාගත්තා. ඉතින් මේක කතා කර ආවා. එතකොට මෙන්න රජගෙදර රන්තලිය හොයනවා. රජුරන්ට උදේ මේ වඩන රන්තලියේ නැතු. රාජපුරුෂෝ නානා දිසා භාගයන් ඇවිදවද සොයනවා. ඉතින් මේ කරත්තේන මාර්ගයේ යන රාජපුරුෂයාට පෙනුණා කරත්තේ උඩ මේ රන්තලියක් දිලිසි තියෙනවා. බැලුවම රජුරන්ගේ රන්තලිය. ඉතින් කරත්තයත් එක්කම මේ පියයි පුතයි දෙන්න රජවාසයට කැඳවගෙන ආවා. රජුරන්ට රන්තලිය දුන්නාම සැබවින්ම අර පිටපැත්තේ ලියලා තිබුණු අකුරු පෙළ හරියට පැහැදිලිව පෙනුණා. මේ රාත්‍රී කාලේ අමනුෂ්‍යයන් දෙන්නෙකු විසින් මේ කුඩා දරුවාට අහසින් ඇවිල්ලා මේ රාජභෝජනත් අරගෙන රන්තලියෙන් කෑම දුන්නා. ඒ දරුවාගේ වරදක් නෙමෙයි. මේක අමනුෂ්‍යයන් කරපු වැඩක් කියන එක ඒකේ ලියලා තිබුණා. ඒකේ කියලා තිබුණා මේ බුදුගුණ කියම නිසා මේ සිද්ධිය වුණේ කියලා. පස්සේ රජුරෝ මේ දෙන්නට බොහෝම සැලකිල්ලෙන් කෑම බීම සංග්‍රහ කරලා දෙන්නම එක්කාසු කරගෙන ගියා වේළුවනාරාමයට. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා මේ ප්‍රවෘත්ති කිව්වා.
අසා සිටියා ස්වාමීනි සොහොන් පිට්ටනිකාරී මහවණේකාරී ඕනෑම තැනක සැපසේ නිදන්න සැපසේ අවදි වෙන්න මේ බුදු ගුණ තරම් වෙනත් දේවල් තියෙනවද? එතකොට සරුවඥන් වහන්සේ කරුණු 6ක් දේශනා කළා. එයින් පළමුවෙන්නේ බුද්ධ ගුණ. සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේසන්දි වාච රත්තෝ ච නිච්ඡං බුද්ධගතා සති. යම් බෞද්ධයෙක් ප්‍රාදාවල් නිතර බුදු ගුණ සිහි කරනවා නම් ඒ බෞද්ධයා සැපෙන් නිදෙනවා සැපෙන් අවදි වෙනවා කියන එක ගාථාවෙන් දේශනා කළා. ඔයගේ ගාථා 6ක්. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසන්දි වාච රත්තෝ ච නිච්ඡං ධම්මගතා සති. යම් බෞද්ධයෙක් ප්‍රාදාවල් දෙකේ නිතර ධර්ම ගුණ සිහි කරනවා නම් ඒ තැනත්තාද සැපසේ නිදා සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසන්දි වාච රත්තෝ ච නිච්ඡං සංඝගතා සති. යම් බෞද්ධයෙක් නිතර ප්‍රාදාවල් දෙකේ සංඝ ගුණ සිහි කරනවා නම් ඒ තැනත්තාද සුවසේ නිදා සුවසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසන්දි වාච රත්තෝ ච නිච්ඡං කායගතා සති. යම් බෞද්ධයෙකුට රාදාවල් දෙකේ කායගත සතිය නිතර භාවිතා වෙනවා නම් ඒ තැනැත්තෝද සැපසේ නිදා සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසන්දි වාච රත්තෝ ච අහිංසාය රතෝ මනෝ. යම් බෞද්ධයෝගේ సంతානයේ නිතර කරුණාව භාවනා වශයෙන් පුරුදු වෙනවා නම් කරුණා භාවනා පුරුදු කරනවා නම් ඒ තැනත්තාද සැපසේ නිදා සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසන්දි වාච රත්තෝ ච නිභාවනාය රතෝ මනෝ. යම් බෞද්ධයෝගේ సంతානේ මෛත්‍රී භාවනාව නිතර පිහිටා තිබෙනවා නම් ඒ තැනත්තාද සැපසේ නිදා සැපසේ අවදි වෙනවා. මේ ගාථා 6න් දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාව සානේදී බෞද්ධයන් වූ මේ පියයි පුතයි දෙන්නාම සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. පසුදාසක මේ කුඩා දරුවා බුදුසසුනේ පැවිදි වුණා, සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා. උන්වහන්සේගේ හඳුන්වන්නේ නම භූතපාල ස්ථවිරයන් වහන්සේ. භූතපාල රහතන් වහන්සේ. ඒකයි නම. ඉතින් මේ වාගේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා බෞද්ධයන් වශයෙන් අපට කොච්චර බුදුගුණ තුලින් වැඩ ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා අපට බියක් ඇති ගැනීමක් නූපදින්න, අතුරු අන්තරා වලකින්න, සතර උපද්‍රව වලකින්න, ග්‍රහ දෝෂ අපල උපද්‍රව වලක්වා ගන්න, එවැගේම තමා සිතූ පැතූ යහපත් කටයුතු සඵල කර ගන්නට බුද්ධ ගුණ තරම් ඖෂධයක්, බුද්ධ ගුණ තරම් ආරක්ෂාවක්, බුද්ධ ගුණ තරම් මන්ත්‍රයක්, බුද්ධ ගුණ තරම් ශාන්තියක් වෙන්නේ නැහැ කියන එක මේ දේශනාව තුළින් පැහැදිලි වෙනවා. අපි බොහොම කරුණාවෙන් මතක් කරනවා අපේ මේ පින්වත් සෑම දෙනාට තබන පියවරක් ගානේම බුදු ගුණ ආවර්ජනා කරන්න පුරුදු වෙත්වා කියන මේ ආරාධනය. එදා සරුවඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා. එතකොට එදා ඒ පියයි පුතයි දෙන්නාටින් මඟඵල නිවන් ලබා ගත්තා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර විස්තර විවරණ දේශනේ පැවැත්වුවා. දැන් මේ පද එකක් ගානේ විස්තර කරනවා නම් හිත උදේ එළි වෙනකන් කියන්න කරුණු තියෙනවා. ඒ තරම් කාලයක් අපි ගන්නේ නැහැ මේ කෙටියෙන් මතක් කළේ භගවා කියන ගුණ මාත්‍රයේහි මොනතරම් ගම්බීර අර්ථ සම්භාරයක් සම්පින්දණය වී තියෙනවද කියන එක තේරුම් ගන්නයි. එනිසා එදා සරුවඥන් වහන්සේ දෙසූ මේ බුදු ගුණ යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් ඉස්සර වෙලා කෙරෙන්නේ බුදු ගුණ අරමුණේ සිත පහදිනවා. සිත පහදිනකොට චිත්ත ඡායසිකයන් දෙකම පහදිනවා. චිත්ත ඡායසිකයන් දෙක පහදිනකොට චිත්ත ඡායසිකයන් පිහිටා තිබෙන පහළවන හෘද වස්තු රූපේ පිරිසුදු වෙනවා. පහදිනවා. හෘද වස්තු රූපේ ප්‍රසන්න වෙනකොට ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වෙනකොට සකල ශරීරයේම ලේ පැතිරී යාමින් පිරිසුදු ලේ පැතිරී යාමින් රෝගාබාධ සුව වී ශරීරයේ වර්ණයේ පැහැපත් වෙනවා. නිරෝගී රූප කලාප පහළ වීම නිසා ආයුෂ වැඩි වෙනවා. ශරීර වර්ණයේ වැඩි වෙනවා. ශරීර සැපේ වැඩි වෙනවා. කාය බලය වැඩි වෙනවා.
ප්‍රඥා බලය වැඩි වෙනවා. එපමණක් නෙමෙයි. ඒ නිසාම සිත පිරිසුදු වීම නිසා, කාය නිරෝගී වීම නිසා සැපෙන් නිදෙනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ගේ ප්‍රසාද ලැබෙනවා, මිනිසයන්ගේ ප්‍රසාද ලැබෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එවාගෙම ශරීර වර්ණයේ, මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා, වසවිස අවියාවුද ගිනි මේ විපත්ති වලකිනවා, හිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා, මරණාසන්න මොහොතේ මන සිහිනුනේ යුක්ත වෙනවා, ආයු කෙලවරේ කාන්තේ සුගති ලෝකයේ උත්පත්තිය ලබනවා. බුදුගුණ වැඩූ කෙනෙක් කවදාකවත් පිටසක්වලක උපදින්නේ නැතුව මේ මංගල සක්වලයේම උපදිනවා පාරමී පුරා ගන්න. බුදුගුණ වැඩූ කෙනෙක් සසර ගමනේදී නිවන් දකින්නතු කවදාකවත් මිසදුටු කුලයක නූපදී සම්‍යා දෘෂ්ටික කෙනෙක් බවට පත් වෙනවා. මිසදුටු කුලයක උපන්නත් සම්මා දිට්ඨියම පිහිටා සිටිනවා. බුදුගුණ භාවනා කරන කෙනෙක් කවදාකවත් අංග විකල නොවේ පරිපූර්ණ ශරීර අවයව ඇතුව සෝභමාන ශරීර ඇතිව උපදිනවා. බුදුගුණ වැඩූ කෙනෙක් සසරදී කවදාකවත් පාප මිත්‍ර සේවනයකට නොවැටි කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබෙනවා. බුදුගුණ වැඩූ කෙනෙක් සසර ගමනේදී කවදාකවත් මුඛ රෝගයක් හටගන්නේ නැතුව උම්මත්තක මන්ද බුද්ධික වෙන්නේ නැතුව බොහොම වාසනාවන්ත බුද්ධිමන්ත කෙනෙක් බවට පත් වෙනවා. බුදුගුණ භාවනාව පුරුදු කරපු කෙනෙක් සසර ගමනේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ තමන් වෙත සරුවක්ඥන් වහන්සේලා පහළ වූ කාලයක නම් සරුවක්ඥන් වහන්සේලා තමන් වෙත වඩිනවා. ඒ වගේම බුද්ධ ගුණ භාවනා පුරුදු කරපු පුජ්‍යලයා සසර ගමනේදී ගම්බීර අර්ථයන් ගම්බීර ධර්මයන් අවබෝධ කරගන්න ඥාන සම්පන්න වෙනවා. ඒ වගේම සරුවක්ඥන් වහන්සේ නමක් දුටු කෙනෙහිම ප්‍රසාදයටපත් වී ධර්ම ශ්‍රවණය කරලා තමා පැතුවේ රහත් බෝධියක් නම් ඒ රහත් බෝධිය සාක්ෂාත් කර ගැනීමෙන් සතර මඟ ඵල පිළිවෙලෙන් අමා මහ නිවන අවබෝධ කර ගන්න. පසේ බුද්ධත්වයේ පතාගෙන ගියා නම් පසේ බුදු බවත්, ලෝතුරා බුද්ධත්වයේ පතාගෙන ගියා නම් ඊට පාරමී සම්පූර්ණ වූ දවසේ ලෝතුරා බුදු බවල් ලබා ගන්න මේ බුදුගුණ භාවනාව හේතු උපනිශ්‍රේ වෙනවා. අපේ රටේ ඉස්සර වැඩිහිටි දෙමව්පියෝ නිතරම බුදුගුණ වඩන බව අපි අහලා තියෙනවා. බුරුම රට, තායි රට වැනි ථේරවාද බෞද්ධ රටවල හරියට බුදුගුණ වඩනවා. ලොකු කොඩා සෑම දිනම බුදුගුණ භාවනා කරන සෑම විහාරස්ථානයකම පොදුවේ භාවිතා කරන්න නාගුණ වැල් තියලා තියෙනවා. ඉතින් ඇවිල්ලා සිය ගණන් දහස් ගණන් පිරිස එක්කාසු වෙලා බුදුගුණ වඩනවා. සජ්ජායනා කරනවා, හිතින් මෙනෙහි කරනවා. මෙන්න මේක නිසා බුදුගුණ වඩන පින්නතුන් වැඩි තරමට බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ මේ පින්වත් සෑම දෙනාම ඒ අතින් වාසනාවන්තයි. අද මේ පින්නතුන් පැමිණ සිටින්නේ දවස පුරාම ආගමික පින්කම් වල යෙදී ජීවිතයේ උසස්ම පාරමී පුණ්‍ය නිධානයක් නිධාන් කර ගැනීම පිණිසයි. එතකොට සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී පුරා මෙන් අවුරුදු 2586 කොත් මාස 8කට පෙර බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදුබාට පත් වී වදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට අමාදහම් වැසි වස්සවලා සුවාසෝදහසක් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාර අදිෂ්ඨාන කොට තබා මෙන් අවුරුදු 2542කට පෙර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් නිවන් පුර වැඩියා. දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් මෙන් ඒ ශ්‍රී දේහේ පවා නිවි ගියා. එවාගෙම තමන් වහන්සේ වැඩ සිටි විහාරස්ථාන රාජධානි උයන් පුකුණු මාලිගා නෂ්ටාවශේෂ වුණා. රහතන් වහන්සේලා පිරිණිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සත්‍ය ජනතාව සුවකී කර්මාරූපෝ පරලෝ ගියා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම එනම් මේ ඉරාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ මේ ශරීර කූඩු හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවට්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි. ඒ වගේම අපරිසුදු බැවින් අසුභයි. පිළිකුල් බැවින් අසුභයි. මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාර ධර්ම ඒකාන්තයෙන් පීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයි.
දුක නැවත නැවත උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදය ආදී සත්‍යයි. දුක්ඛ සමුදය නැති නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් යුක්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවන ආબોධ කර ගැනීමට වැඩි යුතු නීයාන හේතු දර්ශන ආධිපත්‍යාර්ථයෙන් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා අති දීර්ඝ කාලයක් විරෝධාන ආදී පාරමී බෙලින් මේ ආර්ය සත්‍ය හතර ආબોධ කරගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනින් සැනසීමටපත් වුණා. සසර දුක් තරණය කළ කෙලස් ගිනි කඳු නිවා ශාන්ත නිවනින් සැනසී වදාළ සියලු බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සමකල්ලි සිතින් කයින් වචනිනුත් අපේ ත්‍රිවිධ ద్వාරයෙන්ම ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනා කුසල් පාරමී බාටපත් වී ප්‍රතු බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු.